පුපුරැස්ස මාර්ගයේ සිදු වූ දරුණු නායයාම. මිනිස් ජීවිත රැසක් පස්කන්දු අතර වැළලෙයි. අධික වර්ෂාවත් සමග පුපුරැස්ස මාර්ගයේ සිදු වූ භයානක නායයාමකින් මහත් විනාශයක් සිදුව තිබේ. මෙම ස්වභාවික විපතේ බියකරු බව කියාපාන දසුන් පෙළක් දැන් අප වෙත ලැබී ඇත. සිදු ඇති විනාශය. ජීවිත හානි. නායයාම සිදුවන අවස්ථාවේ පුද්ගලයන් රැසක් පස්තට්ටු අතරට යට වී ඇති බව ගම්වාසීහු පවසති. වාහන හා නිවාස. පස්කණ්ඩට යට වී විනාශ වූ වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක සුන්බුන්ද දක්නට ලැබෙන අතර නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම පස්වලට යට වී තිබේ. අවාසනාවන්ත පුවත. එක් නිවසක සිටි සියලුම දෙනා සහ ඔවුන් බේරා ගැනීමට ඉදිරිපත් වූ ගමේ තරුණයන් තිදෙනෙකුද මෙම පස්කන්දට යට වී ඇති බව වාර්තා වේ. ආශ්චර්යමත් ලෙස දිවි බේරා ගැනීම. අනෙක් නිවසේ පිරිස නායයාමට පෙර ආරක්ෂිත ස්ථාන කරා ගමන් කිරීම නිසා ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි වී තිබේ. අවතැල්මූ එම පිරිසට රජයෙන් ලැබිය යුතු සීලු සහන කඩිනමින් ලැබී ඔවුන්ගේ අනාගතය යහපත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ප්‍රාර්ථනාව. වැසිදියත් සමග පැමිණි මේ මහ පොළොවට යට වී අකාලයේ සමුගත්තේ සීලු දෙනාට මතු කිසිදු භවයක මෙවැනි අකල් මරණයක් සිදු නොවේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.